ආයුබෝවන් මම අදහස් කරනවා මගේ YouTube channel එකේ ප්‍රයෝජනට අරගෙන ඔබ සියලු දෙනාටම වටිනා පාඩමක් කියලා දෙන්න. පාලි සංස්කෘත සිංහල විෂයන් ගණනාවක් ගණන ගුරුවරයෙක් වශයෙන් මට පුළුවන් ඔබට විශාල සේවයක් කරන්න පුළුවන් කියලා මම කල්පනා කරා. ඇත්තටම සංස්කෘත භාෂාව ගත්තාම සංස්කෘත භාෂාව කියලා කියන්නේ කලාත්මක භාෂාවක්. සංස්කෘත භාෂාව හරියට හදාරුවොත් සිංහල භාෂාවේ ප්‍රවීණයෙක් කියන්න ඔබට පුළුවන්. සංස්කෘත භාෂාව හදාරන්නේ නැතුව සිංහල භාෂාව හදාරනවා කියලා කියන්නේ මේ සිංහල භාෂාවේ ඉදිරියට යන්න පුළුවන් කමක් නැහැ. සිංහල භාෂාවේ ප්‍රවීණයෙක් නම් සැබෑවටම සංස්කෘත භාෂාව හදාරලා තියෙනවා. ඒ නිසා ඔබට මම වටිනා භාෂාවක් මේ වෙලාවේ මම කියලා දෙන්න හදන්නේ. ඒ නිසා මුල් පියවර වශයෙන් මම ඔයගොල්ලන්ට මේ වෙලාවේ පටන් ගන්නවා කලාත්මක භාෂාවක් වශයෙන් කියලා දෙන්නට. ඒ වෙනුවෙන් මම මුල්ම අකුරු මාලාව ඔයගොල්ලන්ට කියලා දෙන්න බලාපොරොත්තු වෙනවා. මුලින්ම මම ස්වර මාලාවේ මුල් අකුරු දෙක අදට ඔයගොල්ලන්ට මේ අවස්ථාවේදී මම කියලා දෙන්න අදහස් කරනවා. ඒ නිසා හැමදෙනාම මේ අවස්ථාවේදී අවධානය යොමු කරන්න පාඩමට. දැන් සාමාන්‍යයෙන් සංස්කෘත කියලා කිව්වහම භාෂාව පටන් ගන්නෙ සංස්කෘත භාෂාවේ. සංස්කෘත ඒ සංස්කෘත භාෂාවේ මුල්ම අකුර තමයි අයන්. ඔන්න බලන්න අයන පටන් ගන්න විදිය. මේ අකුරු හින්දි වලට සමානයි. හින්දි භාෂාව ඉගෙන ගන්න කෙනෙකුටත් මේක පහසුයි. හින්දි සහ සංස්කෘත භාෂාව ඉගෙන ගන්නවා නම් හින්දි භාෂාව ඉගෙන ගත්තා සමානයි. ඒ නිසා සමහරවම අදට මේ අකුරු ලියන විදිය පුරු වෙන්න. පුරු වෙලා මම පාඩම් මාලාව එක දිගට කරගෙන යන්න බලාපොරොත්තු වෙනවා. ඔබ සෑම දිනාටම ඔබට මේ